අයිබෝවන් ලස්සන දවසක් අද මාතෘකාව IPTV බලන්න ඔයාට කොච්චර data usage එකක් යනවද ඒ නිසා හච් ඩයලොග් ලගේ මොනවද තියෙන unlimited data plan සහ මොකක්ද හරිම plan එක වාසිදායක plan එක Mobitel Airtel ගැන පස්සේ කතා කරමු මුලින්ම පටන් ගන්න කැමති ස්තුතියි ගොඩක් thank you කියලා කියන්න ඕනේ මේ customer feedback එක මේ customers ලා අපේ IPTV service එක ලබාගෙන එයාලා එවන videos pictures අනිවාර්යයෙන්ම අපිට වැදගත් සහ ඒක බලන්න ඔයාටත් වැදගත් සහ මෙයාලා ලස්සන වැඩක් කරා මේ IPL බලන්න මේ සතිය ඇතුළත ලංකාවේ අපේ සහෝදරයෝ IPTV ඒ subscriptions accounts අපෙන් ගත්තා අරගෙන නිකන් හිටියේ නෑ නිව්සීලන්ඩ් US කැනඩා වල එයාලගේ right සහෝදරයෝ නෑයින්ට රෙකමන්ඩ් කරා සහ එයාලත් ගත්තා. එතකොට තව කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් ලංකාවට විතරක්ද වැඩ නැහැ. ඕනම ලෝකේ ඕනම රටක ඕනම නාලිකාවක් බලන්න පුළුවන් ලෝකේ ඕනම රටක ඉන්න ඔයාට. ඉතින් මේ තව දෙයක් ලංකාවේ ඉන්න අපේ ලාංකිකයින් මොන රටක හිටියත් එයාලට මේ ආකර්ෂණය තමයි අවුරුද්දම බැලුවත් රුපියල් 6000යි. අවුරුද්දම බැලුවත් රුපියල් 6000යි. හැබැයි අපි ස්වදේශිකයන්ට ඇමරිකාවේ ඉන්න ඇමරිකානුවට දෙන්නේ වෙනම ඩොලර් රේට් එකකට. එයාලත් එක්ක බිස්නස් එකක් තියෙන හැබැයි ඔයාලත් එක්ක අපිට තියෙන්නේ ලෙන්ගතුකමක්. එතකොට ඒ වගේම මේ බලන්න මේ සහෝදරයා මෙයා Apple Macintosh computer එකකින් බලන්න. ඒ කියන්නේ ඕනම device එකකට support කරනවා. ඊට පස්සේ iPhone එකකින් බලන කෙනා. පැහැදිලිද? එතකොට මේ සහෝදරයා එයාටත් ස්තුතිවන්ත වෙනවා. එයා හැමෝම මේ ෆීඩ්බැක් එක එවන නිසා right නැත්තම් මේක කරන්න බෑනේ අපිට. ඔයාට පෙන්වන්නත් බෑ. ඒතකොට මෙයා මේ view hub එකකින් බලන්නේ. එතකොට view hub එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අර කලින් එවපු සහෝදරයා එයා smart TV එකකින් ඊට පස්සේ අද මීට සුළු මොහොතකට කලින් කාර් එකේ Android box එකට right subscription එකක් ගත්තා. ඉතින් මේ ඔක්කොම 100% tested 100% working ලෝකේ හැම නාලිකාවම දැන් මේ ටිකේන ගොඩක් කට්ටිය ඊටාම උනන්දුවෙන් අපිට කතා කරනවා හැම වෙලේම නිතර දෙවෙලෙම ගොඩක් ස්තුතියි. අපි හැම වෙලේම try කරනවා වගේ calls answer කරන්න ශනිකව reply කරන්න right මොකද මේ IPL උණුසුම විඳ ගනිමින් ඉන්න කාලවකවානුවක්. ඒකම පටගාලා කියන්නම් දැන් කොහොමද data plan එකක් තෝරා ගන්නේ සහ data usage එක ගණනය වෙන්නේ කොහොමද data usage එක ගණනය වෙන්නේ based on two factors දවසකට ඔයා පැය කීයක් බලනවද සහ දෙක මේකේ තියෙන්නේ HD full HD 4K ultra HD නාලිකා සහ ඔයා බලන නාලිකාව. ඒ කියන්නේ නාලිකාවේ picture resolution එක quality එක වැඩි වෙන්න data usage එක වැඩි වෙනවා. ඒ නිසා ඔයා අනිවාර්යෙන්ම හොඳ data plan එකක් දාගන්න ඕනේ. ඒ නිසා තමයි අද මේ වීඩියෝ එකේ කාලය සම්පූර්ණයෙන්ම කැප කරන්නේ. කරන්න හිටියේ වෙන වීඩියෝ එකක් කරන්න උනේ වෙන වීඩියෝ එකක්. right? මේ වැය කරන්නේ ඔයාව educate කරන්න. මේ information එක දෙනවා. වාසිදායකම unlimited data plan එකක් තෝරාගන්නේ කොහොමද? හච් සහ dialog අතරින් right එතකොට හච් එකේ අනිවාර්යයෙන්ම play store එකෙන් ගිහිල්ලා වා මේ app එක install කරගන්න හච් app එක click එක ඕනේ නෑ හච් app එක ඒකේ මේ heavy data plans යටතේ තියෙනවා මේ non stop anytime අනිවාර්යයෙන්ම anytime data plan එකක් දවස් 15 රුපියල් 935යි දවස් 30 1669යි දවස් 60 2669යි ඊට පස්සේ මාස 3ක්ම බලන්න යන්නේ 3499 මේ බලන්න දවස් 30 1669යි හැබැයි අපි IPTV වාට දවස් 30ක් බලන්න ඔයාගෙන් ගන්න රුපියල් 1200යි. ඉතින් බලන්න කොච්චර right ඉන්ටර්නෙට් වලට වඩා IPTV වටින්නේ නැද්ද? හැබැයි ඒත් අපි ඔයාගෙන් ගන්නෙ නැහැ. ඊළඟට මේ 2x plans තියෙනවා. ඒක මාසෙකට තමයි දෙන්නේ 50GB 1099යි ඒක first time activate කරාදී රුපියල් 714ට වැටෙන්නේ 75GB 1589 100GB 2099 200GB 3999 unlimited really unlimited 4999 මේවා activate කරන්න කියනවා නෙමෙයි right ඔයාට අර
50 GB එක ඇති 50 GB එක ඇති නැත්නම් අර ක්ලික් එකෙන් යනවා නම් right charges තමයි. ඒතකොට ඔයා සංසන්දනය කළා වාසිදායකම එක බලන්න සහ මේ ඩයලොග් වලට ආපුවාම app data නෙමෙයි YouTube Netflix Zoom app data නෙමෙයි anytime data plans. ඒතකොට ඉන්ටර්නෙට් කාඩ්ස් යටතේ 20 GB 1225යි 30 GB 1635යි 50 GB 2045යි 100 GB 3075යි. එතනින් එහාට මේ time base කියලා එක තියෙනවා. මේ time base වලට ආපුවම දවස් දෙක රුපියල් 120යි plus tax. දවස් 5 240 plus tax. දවස් 10 480 plus tax. එතකොට මේක වාසිදායකයි කියලා බැලුමට පේනවා සහ මේ tax එක කීයද කියලා එයාලා කියන්නේ නැහැ. එතකොට මම මේක use කරලා නැහැ. ඇත්තට මොකද මම use කරන්නේ Hajj. ඒ නිසා හිතමුකෝ මේ දවස් 10 480 plus tax ගාන දන්නේ නැහැ. එකතු වුණාම 560යි කියලා. එතකොට මේ දවස් 10කට 560ක් නම් දවස් 30කට 560 ඒවා තුනක් 1680යි. ඒ කියන්නේ දවස් 30කට ටයිම් බේස්ඩ් එක රුපියල් 1680ක් හිතන්නකො 800ක් කියලා කමක් නැහැ. එතකොට මේ බැලුමට ඩයලොග් ඉන්ටර්නෙට් කාඩ්ස් ඒ ප්ලෑන් එකෙන් යනවට වඩා මේ ටයිම් බේස්ඩ් මේ ප්ලෑන් එකකට යන එක තමයි ඩයලොග් කස්ටමර් කෙනෙකුට ඊටාම වාසි. ඉතින් සැනසille IPTV බලන්න, IPL උණුසුම විඳගන්න ලංකාවේ ලෝකයේ ඕනම නාලිකාවක් ඔයා කොහේ කොතන හිටියද. ඔයා ලාංකිකයෙක් නම් මොන රටක හිටියත් කමක් නැහැ. මෙන්න මේ ගානට තමයි අපි දෙන්නේ. ඒක ඇත්තටම බිස්නස් නෙමෙයි සර්විස් එකක්. මේක වැඩ මේ සුපර්. ඔව් ප්‍රශ්න නැහැ නේ. ප්‍රශ්න නැහැ. ඒකේ channel ඔක්කොම වල මම මේක අප්ඩේට් කරගන්නම් මේ 1 year subscription එකට අපි යන් මේකෙන් පස්සේ මේක expire වෙනකොට. ඔව් ප්‍රශ්න නැහැ. කියන්නේ ඔබතුමාට මේ live channel විතරක් නෙමෙයි හැම එකම බලන්න පුළුවන්. video on demand movies බලන්න පුළුවන්. ඊට පස්සේ TV series Netflix ඔක්කොම බලන්න පුළුවන්. ගොඩක් වෙලාවට මට live channels එක තිබ්බනේ sports channel එකේ තිබ්බනම් ලොකු දෙයක්. මේකේ local channels තියෙනව නේද අයියේ? ඔව් local channels තියෙනවා. right okay. local channels search කරලා ගන්න. නැත්නම් ශ්‍රී ලංකා කියලා ටැබ් එකක් තියෙනවා. ඒ ටැබ් එකෙන් බලන්නත් පුළුවන්. right.